දුක කියලා කියන්නේ අතෘප්තියට අසතුටට අමිහිරි බවට රිද්දෙන ලෙස දැනෙන හැඟීමකට එය මානසිකයි. ඒ මානසිකයි. ඒ ඇති වෙන්නේ හිතපු දේ වැරදුනහම හිතුන දේ වැරදුනහම විතරයි. ඒකට තියෙන తත්වය හොඳද නැද්ද කියන භෞතික తත්වය බලපාන්නේ නැහැ. ඒ తත්වයේ සෞත්තුව තියෙද්දිත් හොඳට තියෙද්දිත් හිතපු එක වැරදුන් නැත්තම් දුක දැනෙන්නේ නැහැ. හිතපු එක වැරදුනොත් දුක දැනෙනවා. හිතන එක වරදින්නේ හිතන්න පාවිච්චි කරන දත්ත වැරදි නම්. දත්ත වැරදි නිසා හිතුව වැරදි උත්තරේ වැරදි වෙනවා. එතකොට ඔන්න හිතුණු එකයි ලැබුණු එකයි දෙක වෙනස්. එනිසයි දුක් උපදින්නේ. හිතන එක වැරදින පරිදි හිතෙන්න බලපාපු දත්ත වරදින්න හේතුව පරීක්ෂා කිරීමෙන් තොරව බාර ගැනීම. එතකොට හරි කියලා හිතාන රැවටිලා ඉන්නවා හරි නොවන තත්වයන්ට. අවිද්‍යාව කියන්නේ මෙන්න මේකට. හරි කියලා හිතාන ඉන්නවා හරි නොවන වැරදි තත්වයකට. හරි කියලා හිතාන ඉන්න හරි නොවන තත්වයේ හරිම එකට පමණක් හරි දේ කියන්න පුළුවන් කරගන්නට නම් ක්‍රමය වෙනස් කරන්න. බාහිරින් දෙන උත්තර පිළිගන්න එපා. නිගමන පිළිගන්න එපා. දත්ත බාර ගන්නවත් එපා. බාහිර දැනුම තියෙන්නේ කොහෙන්ද? බාහිරින් දැනුම එන්නේ පොත්වලින්, දේශනවලින්, කතාවලින්, කටකතාවලින්, සමාජයේ සිතුවිලි හිතෙන තර්කවලින්. මේ කිසිවකින් එන උත්තරය දත්තය හැටියටවත් බාර ගන්න එපා. හරි ඒක කියලා පිළිගන්නේ නැතුව හරි මොකක්ද කියලා සොයා බලන්න, පර්යේෂණය කරන්න. හරි මොකක්ද කියලා හොයා බලනවාට කියන්නේ විදර්ශනාව. මේක හරියටම කරනකොට හරි මොකක්ද කියලා අන්තිමේට තීරණය කරන්න ඕන. කලින්ම නිගමනය ඔළුවේ තියාගන්න නැතුව නිගමනය අන්තිමේට ගන්න තොරතුරු හොයන එකට කියන්නේ, තොරතුරු විශ්ලේෂණය කරනවට කියන්නේ, විශ්ලේෂණය කරලා නිගමනයට එනවට කියන්නේ විදර්ශනාව. ඉතින් දුකෙන් මිදින්නට නම් දුකට හේතුව වෙන හිතන දේ වරදින ලෙස හිතෙන තණ්හා ගතිය ඇති නොවෙන්න වරදින්න හිතෙන්න බලපාන දත්ත වෙනස් කිරීමට විදර්ශනාවෙන් කටයුතු කරන්න. මේ දත්ත පර්යේෂණය කරද්දී පින්වත්නි, ඔබ මේ දත්ත පර්යේෂණය කරද්දී ඇත්ත ඇති තැටියෙන් පෙනෙන හිතකින්ද පරීක්ෂණය කරන්නේ කියන එක ගැන සැලකිලිමත් විය යුතුයි. මොකද බලන මැෂින් එක වැරදි නම්
ඒකෙන් බලලා ගන්න උත්තර තොරතුරු විස්තරත් ආයමත් වැරදිමයි. එතකොට හරිම හරි දත්ත විතරක් එන්නේ නැහැ. හරිම හරි දත්ත විතරක් එන්නේ නැහැ. ඒ හින්දා හරිම හරි දත්ත විතරක් එන විදිහේ හිතකින් විදර්ශනා වඩන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කළා අන්ධ කරණා අචක්කු කරණා පඤ්ඤාය දුප්පලී කරණා නීවරණ. නීවරණ ඇති විට ඇස් ඇතත් අන්ධයි වගේ, එහෙම නැත්නම් ඇස් දෙකක් නැත්තටම නෑ වාගේ, එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම දැනුම මොට්ට කරනවා විකෘති කරනවා නීවරණ වලින් කියලා. ඒ හින්දා ඔය විදර්ශනාව පින්වත්නි ඔබ වඩද්දී මොන්නම ලෙසකින්වත් නීවරණ තේද්දි බලන්න එපා. බලලා වැඩක් නෑ ඉස්සරහට. හරියට පාට කණ්ණාඩියකින් ඇහැ වහගෙන ඒ පාට කණ්ණාඩිය හරහා ලෝකේ බලනකොට ලෝකේ පෙනෙන්නේ දාපු කණ්ණාඩියේ පාටට වගේ. නීවරණ වලින් ඇවිස්සිච්ච හිතකින් ලෝකේ බලනකොට පරිේෂණය කළත් පෙනෙන්නේ තියෙන විදිහ නෙමෙයි, නීවරණයට විකෘති වෙච්ච විදිහ. ඒ නිසා අනිවාර්යෙන්ම නීවරණ සංසිඳවන්න ඕන විදර්ශනා වඩන්න. නීවරණ සංසිඳවන විදිහ තමයි සමාධිය. සමාධිය. නීවරණ ඇති වෙන්නේ පංචකාම වලින්. පංචකාම නිසා ඇතිවන නීවරණ අයෝනිසෝ මනසිකාරයේවත් අසිහියෙන් බාර ගැනීම නිසා උපදින නීවරණ ඇති නොවෙන්න කරන්න තියෙන්නේ පංචකාම මගහැරීම සහ සිහියෙන් කටයුතු කිරීම කරන එක. එතකොට නීවරණ ඇවිස්සීමෙන් පරිස්සම් වෙනවා, ආරක්ෂා වෙනවා. ඒකට බුදුහාමුදුරුවෝ කියලා දුන්නු අභ්‍යාස තමයි සමත අභ්‍යාස, සමත කමඨහන්. ආනාපාන සතියේ එබඳු එක් කමඨහනක්. ආනාපාන සතියේදී කරන්න තියෙන්නේ පංචකාම වස්තු මගහැරෙන පරිදි, පංචකාම වස්තු මගහැරෙන පරිදි අරමුණට අඛණ්ඩව හිත යොමු කරන් කටයුතු කිරීම. එතකොට අරක මගහැරෙන නිසා හිතේ නීවරණ යටපත්. ඒකට තමයි ආදේශක අරමුණක් ආනාපාන සතිය කියලා දීලා තියෙන්නේ. ආනාපාන සති ආරම්භණයේ අඛණ්ඩ රැඳී සිටීමක් කර හැකි වූ දිනයක ඔබේ හිතේ නීවරණ යටපත් වෙනවා. නීවරණ යටපත් වෙනවා. මොකද හිතකට තියෙන ඇබ්බැහිවීම තියෙන්නේ බහුලව භාවිතා වෙනවා නම් විතරයි. හිතේ හැටි බහුලව භාවිතා වෙන එකට ඇබ්බැහි වෙනවා. භාවිතේ ගිලින එකේ ඇබ්බැහිය නැති වෙනවා. දැන් පංචකාම බහුලව භාවිතා කරලා නිසා ඒකට ඇබ්බැහියක් තියෙනවා. අපිට ඕනේ ඒක නවත්ත ගන්න. අපි ඒ හින්දා හුස්ම නිරීක්ෂණයට ඇබ්බැහි වෙනවා. හුස්ම නිරීක්ෂණය දිගට කළාම ඒක හොඳට කරන්න පුළුවන්කමත් පංචකාම මාර්ගය හැරලා ඉන්න නිසා නීවරණ ඇවිත් නැති බව කියන එකත් වෙනවා. ඕකට ඇබ්බැහි වෙන්නේ ගොඩක් කරපුවාම සහ වැඩියෙන් කරපුවාම. එතකොට නීවරණ සංසිඳනවා. ඔන්න විවෘත හිතක් දැන් විදසුන් වෙන්නේ. එනිසා සමාධිය වඩන්න ඕන, අවිද්‍යාව දුරු කරන්න තියෙන විදසුන් වැඩිවීමට පෙරම ධර්මයේ ගණයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඊළඟට සමාධිය වඩන්න කරන්න තියෙන වැඩේ කරන්න පුළුවන් වෙන්න හොඳ කල්පනා ශක්තියක්, හොඳ සිහියක් තියෙන්න ඕන. හොඳ කල්පනාවක්, හොඳ සිහියක් තියෙන්න ඕන. මොකද අපිට පුළුවන් වෙන්න ඕන අපේ හිත අපිට ඕන වැඩේ ගැන කටයුතු කරමින් තියෙන විදිහට පාලනය කරගන්න. එතකොටයි
පංචකාම වලට හිත යන්නේක නවත්තලා පංච නීවරණ ඇවිත්ීමෙන් හිත බේරගනිමින් පංච බල ධර්මයන් කියන ශක්තියින් දියුණු වීමට ආනාපාන සතිය පාවිච්චි කරන්න පුළුවන්නේ. ආනාපාන සතිය පාවිච්චි කරන්න පුළුවන්කම එන්නේ. ඒකට හිතට පාලන බලය හදාගන්න මේ මොහොතේ කරන වැඩේක විතරක් තියෙන හිතක් හදන්න හදනවට කියනවා අපි සතිමත් භාවය. සතිමත් භාවය. සතිමත් භාවය කියන්නේ දැන් කරන වැඩේක විතරක් අඛණ්ඩව හිත තබා ගනිමින් වැඩ කිරීමේ හැකියාව. ඔන්න ඒක පුළුවන් වෙනකොට තමයි අපිට පුළුවන්නේ හුස්මේ විතරක්ම ඉන්න. එහෙම හිටියම තමයි පුළුවන්නේ පංචකාම වලට යන්නේක නවත්තා ගන්න. පංචකාම වලට නොගියම තමයි වෙන්නේ සමාධිය වැඩෙන එක වෙන එක. සමාධිය වැඩනුම තමයි පුළුවන්නේ විදර්ශනා වඩන්න. විදර්ශනා වැඩුවාම කරන්න පුළුවන්නේ යථාර්ථය දකින්න එක, අවිද්‍යාව දුරු වෙන එක, ප්‍රඥාව ලැබෙන එක, දත්ත හරියටම හරිවන එක, යථා භූත ඥානේවත් ඇත්ත ඇති තැටියෙන් දන්න අයෙක් වීම. එහෙම වුණාම දන්න දත්තයි ඇත්ත තත්වයේ එකයි. එතකොට ඒ දත්ත පාවිච්චි වෙලා හිතෙන එක තොරතුරක්වත් විස්තරයක්වත් සිතුවිල්ලක්වත් වරදින්නේ නැහැ. ඉතින් දුක් දැනෙන්නේ නරහත් වෙනවා කියන්නේ ඔන්න ඔහොම වෙනවට. ඉතින් ඒ හින්දා මෙතෙන් පටන් දින 3ක් තිස්සේ අපි මේ අවැසිතා දියුණු කර ගැනීමේ ප්‍රායෝගිකත්වයකට වෙනස් වෙමු. ඔබ වහන්සේලාට ඔබට පින්නතුන්ට කරන්න දෙන්නේ මේ අදාළ අවශ්‍යතාවයන් සැපිරිය යුතුයමයි ඊළඟ පියවර වඩන්න. ඒ නිසා ඒවා සපුරමින් ඉදිරියට යන්නට කටයුතු කරමු. අවිද්‍යාව දුරු වෙන්න විදර්ශනා වඩන්න ඕන. ඒකයි විදර්ශනාව නිර්දිෂ්ට. විදර්ශනා වඩන්න සමාධිය වැඩිලා තියෙන්න ඕන. නීවරණ නැති වෙන්න ඕන නිසා ඒ හින්දායි සමාධිය නිර්දිෂ්ට. ඒකේ අනුපිළිවෙල විදර්ශනාවට පෙර සමාධිය තිබීමමයි. හරි. සමාධිය වැඩෙන්න සතිමත් භාවය තියෙන්න ඕන. සතිමත් භාවයෙන් තමයි සිහිය හදන්නේ. සිහිය තිබුණොත් තමයි පංචකාම මග ඇරලා ආස්වාස ප්‍රාස්වාසෙ ඉන්න පුළුවන්කම. හරි. සතිමත් භාවයට බලපානෙකුත් තියෙනවා. ඒ තමයි අභ්‍යාස වලින් දියුණු කරගන්න සීලයෙන් සතිමත් භාවය පිහිටපු කෙනෙක් වීම. දුසිල්වත් භවයේ ආදීනවයක් තමයි වික්ෂිප්ත භව. ඒ කියන්නේ දුසිල්වත්කමට හටගන්න බය, තැති ගැනීම, පසුතැවීම, කනස්සල්ල වාගේ මනෝභාවයන්ගෙන් සිල් කැඩුවම ඒ ටික එහෙම වෙනවා. එහෙම වුණාම හිත වික්ෂිප්තයි, කලබලයි. ඒ හින්දා සිහිය දියුණු කිරීමට ඔබගේ අත්‍යවශ්‍යතාවයක් ඉතාම අවංක ලෙස සිල් නොකඩන ජීවිතයකට ජීවිතේ මාරු කිරීම. ඒ හින්දා මෙතෙන් සිට සීලය ජීවිත ප්‍රතිපත්තියක් ලෙස රකින්න. සීලේ දුබලතා තියාන සමාධිය හෝ ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. සීලේ දුබලතා තියාගෙන මොන්නම හේතුවක් නිසාවත් මතක තියාගන්න අපිට පුළුවන්කමක් නැහැ සතිමත් භාවය වඩන්න. ඒ හින්දා සම්මා වාචා කම්මන්ත ආජීව කියන්නේ සීලය. ඊට පස්සේ තියෙනවා සීලේ අඩුපාඩු හදාගන්නකොට සම්මා වායාමය. සීලේ පිරෙන්නේ සම්මා වායාමයෙන්ුත් පස්සේ ඊට පස්සේ තමයි තියෙන්නේ සම්මා සති සම්මා සමාධි. එන්න මේ පාරට මේ ගමනට පාරක් තියෙනවා, පිළිවෙලක් තියෙනවා. හරි. ඔය සීලයට බලපානව සම්මා දිට්ඨිය. ඔයාලට තේරිලාද? දුකට හේතුව තණ්හාව බවත්, ඒක තියෙන්නේ අවිද්‍යාව හින්දා බවත්,
අවිද්‍යාව නැති කරන්න ගමනක් තියෙනවා මාර්ගයක් තියෙනවා ඒකෙන් පුළුවන් බවක් තේරිලාද කියලා ඒකේ අවබෝධය මත තමයි ඔයාලට සිල් රකින්න පවා පුළුවන්. ඒ නිසා මේ දේශනාවේ නම තමයි සම්මා දිට්ඨි දේශනේ. අපි කියලා දුන්නේ මොනවාද? දුක ගැන. ඒක හැඟීමක් අතෘප්තිකරව අසතුටට දැනෙන හැඟීමට දුක කියන්නේ. ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි අවිද්‍යාවෙන් හටගන්න තණ්හාව. ඒක නැත්තම් දුක නෑ. ඒක නැති කරන විදිහ අරි අටගේ මග. මේක හොඳින් පිළිගන්න ඒකලා අවංකව හැම කොටසක්ම කරන්න කරමින් ගියොත් නිවනෙන් කෙලවර වීමට හැකියි. ඉතින් ඒ හින්දා මෙතෙන් සිට හැම කෙනාම අදිෂ්ඨාන කරගන්න මේ කටයුත්ත හොඳින්ම කිරීමට කැප වෙන බවට ඒක ඊටාම හොඳින්ම කරන්න ඕන. නැත්තම් එකකට එකක් ගල සම්බන්ධයි. සම්මා දිට්ඨිය මදිනම් සීලය හොඳට වෙන්නේ නැහැ. සීලය මදිනම් සිහිය හැදෙන්නේ නැහැ. සිහිය දුර්වල නම් සමාධිය වඩන්න බෑ. සමාධිය දුබල නම් විදර්ශනා වඩලා වැඩකුත් නැහැ. වැඩුවට දැනෙන්නෙත් නැහැ. විදර්ශනා දුර්වල නම් අවිද්‍යාව ප්‍රහීන වෙන්නේ නැහැ. මේ ඔක්කොම ප්‍රහීන කරගෙන අවිද්‍යාව බිඳුව කළොත් එතනින් එහාට මොකක් වෙන්නේ නැද්ද? ආය දුක් හටගන්නේ නැහැ. යථා භූත ඥානයන් ලැබපු දුකෙන් මිදුණු රහත් උතුමෙක් බවට ඔබපත් වෙනවා මේ தත්ත්වය. ඒ නිසා අන්න ඒ සඳහා අපි දැන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට පෙළඹෙමු. සියලු දෙනාම දැන් සාදුකාරයක් පවත්වලා ඇසරින්න.